ජීවිතයේ සැපත සතුට සොම්නස ප්‍රීතිය තිබෙන්නේ පුද්ගලයාගේ සිත තුළ. මිනිස්සු ජීවත්වීමේදී ඔවුන්ට ජීවත්වෙන්න භෞතික සම්පත් ඕන. කෑමබීම ඉඳුම් හිටුම් යාහන වාහන ගේදොර ඉඩකඩම් ඕන. මේවා උපයගන්න මිනිස්සු සෑහෙන වෙහෙස වෙනවා. නමුත් මේවා උපයගත්තට පස්සේ මිනිස්සුන් තුළ සතුටක් තිබෙන්න ඕන. ඔවුන් සතුට ගොඩනගා ගන්න ඕන. සතුටින් ජීවත් වෙන්න ඕන. නමුත් අද ලෝකෙ බොහෝ දෙනා ඉන්නේ සතුටින්ද? ඇත්තෙම නැහැ. බොහෝ දෙනා දුකින් සන්තාපෙන් ශෝකයෙන් ත්‍රාසයෙන් භීතියෙන් ඉන්නේ. ඇයි? ඔවුන් එකතු කරගන්නවා තෘෂ්ණාව තව තවත් වැඩි කරගන්නවා. ඒ එකතු කරගත්තට ඔවුන් තුළ සතුටක් නැහැ. ඔවුන් තුළ අනිත්‍ය පිළිබඳව අත්හැරීම පිළිබඳව හැඟීමක් නැහැ. සතුට සැපත තිබෙන්නේ අත්හැරපු තැන පමණමයි. හොඳ යාහන වාහන සුඛභෝගී යාහන වාහන ගේදොර ඉඩකඩම් තිබුණට ඔහු තුළ සතුටක් නැහැ. සැපතක් නැහැ. සැකය උඩුදුවනවා. නම් දිලිඳු පැලේ වෙසෙන දිලින්දා පැදුරේ නිදාගන්නවා. ඔහු සැහැල්ලුවෙන් ලුණුයි බතුයි හරි කාලා නිදාගන්නවා. ඔහු තුළ තිබෙන සැපත සතුට සොම්නස රජ බුජුන් වළඳන මහා මාලිගාවේ ඉන්න ප්‍රභූවරයා තුළ ධනවතා තුළ නැහැ. ඔහු දැවෙනවා පිච්චෙනවා. එහෙනම් බුදු දහමට අනුව අපි තේරුම් ගත යුතු කාරණාව තමයි සියල්ල නැසෙනවා. අපි ගොඩනගාගත් සියල්ල අපිට අහිමි වෙනවා. අපි මේවා නැසෙන බව අහිමි වන බව අනිත්‍ය බව තේරුම් අරන් අත්හැරීම පුරුදු කළ යුතුයි. ඒ තුළින් ඔබට ජීවිතයට සතුටක් සැනසුමක් සොම්නසක් උදා කරගන්න පුළුවන්. මේකෙන් කියන්නේ නැහැ මහන්සි වෙන්න එපා කියලා, වත්කම් ගොඩනගා ගන්න එපා කියලා, සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා කියලා. නමුත් සියල්ල තීරණය වන්නේ ඔබේ මනස, ඔබේ සිතින්. ඔබේ සිත තමයි සියල්ල තීරණය කරන්නේ. සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද කියලා තීරණය වන්නේ ඔබේ සිත තුළින්. ඔබ බුදු දහමට අනුව හැසිරෙන්න, අනිත්‍ය මෙනෙහි කරන්න, සතුටින් ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන්න.